මධ්‍යම පළාත ගත්තොත් දිවයින පුරා වගේම කාලගුණික විපර්යාසත් එක්ක දීර්ඝකාලීනව පවතින වර්ෂාපතනයක් තියෙනවා. ඒ කියන්නේ වේලි කාලයක් නොමැති තරම්ම මේත් එක්කම තිරසාර ගෙවත්තක් පවත්වාගෙන යන්න ඇත්තටම ලොකු ගැටලුවක් තියෙනවා. ඒත් එක්ක ඒකට විසඳුමක් විදිහට අපේ දිගන කෘෂිකර්ම උපදේශක කොට්ටාසේ සච්චිත නානායක්කාර මහත්මයා ඒ වෙනුවෙන් නිර්මාණය කරගත්ත කාර්යයක් කෙරෙනවා. යොදාගත්ත ඇටවුමක් උඩ පොලිතින් ආවරණයක් යොදාගෙන මේ තිරසාරව වගා කරන එළවලු වගාව කරගෙන යන්න අවස්ථාව අපේ ගොවි මහත්මීන්ට සලසලා දීලා තියෙනවා. ඒත් එක්කම වර්ෂාවෙන් ආරක්ෂා වෙනවා වගේම ගෙවත්තක් තිරසාරව පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා වනසත්ව හානියත් එක්ක. ඒකට පිළියමක් විදිහට මාළු දැල් යොදාගෙන මේ වගාව ඇටවුම මතම ආවරණය කිරීමෙන් මාළු දැල් යොදාගෙන කරනවා. මේකෙන් වනසත්ව හානියත් වළක්වා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මධ්‍යම පරිමාණය වගේම ගෙවත්තක හොඳ අස්වැන්නක් ලබා ගන්න ගොවි මහත්මීන්ට මේ ඇටවුම යොදාගෙන හොඳ වගාවක් පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා. මේ අඩු වියදමක් ඒ වගේම දීර්ඝකාලීනව මේ ඇටවුම යොදා ගන්න පුළුවන් වීමත් එක්ක අර නිරතුරුවම හානි වෙන එක ගෙවත්තක ඒ වගේම මධ්‍ය පරිමාණ වගාවක වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා.